දවසක් සිළුමිණිසෑය වන්දනා කරන්න මලියදේව මහරහතන් වහන්සේ ලංකාවේ වට්ටාරම කියන පන්සලේ ඉඳලා වඩිනවා තව්තිසාවට. එතනදී මලියදේව මහරහතන් වහන්සේ දකිනවා කවදාවත් දැකලා නැති පාටක දෙවි කෙනෙක් ඇවිත් සිළුමිණිසෑය වඳිනවා. ඒ දේවතාවගේ ශරීරය රතු පාටයි. එතකොට මලියදේව මහරහතන් වහන්සේ දේවතාවගෙන් අහනවා මෙන්න මෙහෙම. දේවතාව, ඔබ මේ තව්තිසාවේ දෙවි කෙනෙක් නොවේද? දේවතාව මෙහෙම කියනවා. නැත ස්වාමීනි, මා තුසිතේ සිට සිළුමිණිසෑය වන්දනා කරන්න පැමිණියෙමි. ආයමත් මලියදේව මහරහතන් වහන්සේ අහනවා ඔබ තුසිතේ ඉපදින්න කලින් කොහෙද ඉපදිලා හිටියේ කියලා. දේවතාවයාගේ කතාව මලියදේව මහරහතන් වහන්සේට මේ විදිහට විස්තර කරනවා. ස්වාමීනි, මම ඉපදිලා හිටියේ ලංකාවේ තිසා වැවේ වැව් ඉස්මත්තේ. මගේ අම්මයි තාත්තයි හරිම දුප්පත්. මම පොඩි කාලේ බහ තෝරන කාලේ මම අම්මගෙන් ප්‍රශ්නයක් ඇහුවා. අම්මා මට ඒකට දීපු බුද්ධිමත් උත්තරය නිසා තමයි මම පින් කෙරුවේ. මම ඇහුවා අම්මා මේ ගස්වල මල් එක එක පාටට එක එක සුවඳින් තියෙන්නේ ඇයි කියලා. එතකොට අම්මා මට මෙහෙම කිව්වා. පුතේ, ඒකට එකම හේතුව තමයි එහෙම වෙන්නේ මගේ ලෞතුරා බුදුරජාණන් වහන්සේට පූජා කරන්නමයි කියලා. බුදුහාමුදුරුවන්ට පුතේ එකම ජාතියේ මල් පූජා කරනවට වඩා පාට එක එක සුවඳ මල් පූජා කරන එක පින වැඩි කියලා. මම ඉතින් එදා ඉඳන් මලක් දැක්ක ගමන් කඩාගෙන දුවගෙන ගෙදර අරන් ආවා අම්මේ අපි මේක පූජා කරමු කියලා. දවසක් මට අවුරුදු 7ේදී තිසාවෙවේ වැව්තාවුල්ලේ යාළුවොත් එක්ක සෙල්ලම් කරමින් ඉන්නකොට දකින්නවා දුර තියෙන රත්මල් පොකුරක්. ඒක කඩාගෙන ගිහින් මම යාළුවන්ට කිව්වා ඒ මල් ටික අපි පූජා කරමු කියලා. එතකොට යාළුවා කිව්වා අපෝ බෑ, ඕක පූජා කරන්න ගෙදර ගියොත් අම්මලා ආයෙත් අපිට සෙල්ලම් කරන්න එන්න දෙන එකක් නෑ කියලා. මෙතනම ක්‍රමයක් තියෙනවා නම් පූජා කරමු කියලා. එතකොට මම පන්සලේ චෛත්‍ය සිහි කරලා ඒ වගේම චෛත්‍යයක් වැලි වලින් එතන හදලා ඒ මල් ටික යාළුවොත් එක්ක පූජා කළා. ඒක කළේ පන්සලේ චෛත්‍ය හිතේ මවාගෙනමයි. ඒත් සසර කරපු කර්මයක් ඉස්මතු වෙලා එදා රෑමට උදරාබාධයක් හැදිලා මම මිය ගියා. මිය යන වෙලාවේ මගේ හිතේ තිබුණේ හවස පූජා කරපු රත්මල් ටික. චුතිසිත බලවත් වෙලා මම තුසිත දෙව්ලොව රතු පාටින් දෙවි කෙනෙක් වෙලා ඉපදුනා. අපි කවුරුත් මැරෙන වෙලාව අපි දන්නේ නැහැ. ඒ නිසා මැරෙන වෙලාවට යහපත් සිතුවිල්ලක් හිතට එන්න නම් අපි නිතරම පින් කරන්න ඕනේ. කතාවෙන් කතාව අද මේ උතුම් වෙසක් පුර පසළොස්වක පෝය දවසට කලින් දවසේ දළදා මාලිගාව වඳින්න අපි ආවා. ඔන්න පහුවෙනිදා අපි තවත් පින්කමකට සහභාගී වුණා. ඒ තමයි සුදුහුම්පල රජමහා විහාරයට එදා සර්වඥ ධාතුන් වහන්සේලා වැඩම කළා. මහියංගනෙන් දළදා මාලිගාවට වැඩම කරලා එතනදි වතාවත් කරලා තමයි දළදා මාලිගාවේ ඉඳලා මහනුවර සුදුහුම්පල රජමහා විහාරයට වැඩම කළේ. ඉතින් එදා ඒ සර්වඥ ධාතු හැමෝටම වන්දනා කරන්න අවස්ථාවක් ලැබලා දුන්නා. අපිටත් ඒ උතුම් සර්වඥ ධාතු වන්දනා කරන්න අවස්ථාවක් ලැබුණා. එතන ඇතුලේ නම් වීඩියෝ කරන්න දෙන්නේ නැති නිසා මට ඔයාලට පෙන්වන්න විදිහක් නැහැ. ඒත් මේ පන්සල එදා හරීම ලස්සනට සරසලා තිබුණ විදිහ තමයි මම ඔයාලට පෙන්වන්නේ. පන්සල දිව්‍ය ලෝකයක් වගේම සරසලා තිබුණා. මට නම් දෙව් ලෝකට ආව වගේම දැනුණා. එදා ඒ පන්සලට මහා ලොකු සෙනගකුත් ඇවිත් හිටියා සර්වඥ ධාතු ඇහින් දැකලා වන්දනා කරන්න. ඉතින් එදා ඒ ආපු හැම සෙනගටම ආහාර පානත් පන්සලේ දායක පිරිස විසින් එදා සපයලා තිබුණා. සුදු අතින් සැරසිලා පන්සල පුරාම හරිම ශ්‍රද්ධාවෙන් ඇවිත් හිටිය මහා සෙනග දැක්කම මට හරිම සතුටක් දැනුණා. මේ ඓතිහාසික සුදුහුම්පල රජමහා විහාරය ඉදි කරලා තියෙන්නේ මුංවත්තේ රාජකරුණා විජේවර්ධන නවරත්න වාසල මුද්දියන්සේ රාලහාමි විසින් කීර්තිශ්‍රී රාජසිංහ රජුගේ අනුග්‍රහය යටතේ තමයි ඉදි කරලා තියෙන්නේ. මේ විහාරස්ථානය සංඝයාට පූජා කරලා තියෙන්නේ 1771 වර්ෂයේ.
එහි පළවෙනි ප්‍රධාන සංඝයා වහන්සේ වෙලා තියෙන්නේ කඩුවෙල නාගසේන හිමි කියලා තමයි පුරාවෘත්තවල සඳහන් වෙලා තියෙන්නේ. උපසම්පදා විනය කර්මයට සහභාගී වීමට මහනුවරට පිටින් පැමිණෙන බෞද්ධ භික්ෂූන් වහන්සේලාට බුදුන්ගේ පූජනීය දන්ත ධාතුන් වහන්සේ වන්දනා කිරීමට නවාතැන් පහසුකම් සැලසීමට තමයි මේ විහාරස්ථානය ඉදිකරා කියලා තියෙන්නේ. මේ පහතින් තියෙන්නේ පන්සලේ ධර්මශාලාව. දහම් පාසල් දරුවන්ට වන්දනා කරන්න මෙන්න මේ විදිහට ගණදෙවියන් වහන්සේගේ පිළිමයකුත් හදලා තියෙනවා. මේ තමයි අපිට පහතින් පෙනුන පන්සලේ ධර්මශාලාව. ඊටාම පිරිසිදුව ලස්සනට සූදානම් කරලා තිබුණා. මේ තියෙන්නේ සර්වඥ ධාතුන් වහන්සේලා නිදන් කරන්න හදලා තිබුණු මාලිගාව. හරියට දළදා මාලිගාවේ පත්තිරිප්පුව වගේම ලස්සනට හදලා තියෙනවා. ඔන්න ඔය විදිහට අපි එදා දවස හරීම සතුටින් පන්සලේම ගත කරලා හිත පහදවාගෙන ගෙදර ආවා. ඉතින් මම රැස් කරගත්ත පින් ඔයාලත් අනුමෝදන් කරගන්න. ඊට පස්සේ මේ දේවල් නිතර මෙනෙහි කරන්න. එතකොට තමයි අපේ චුති සිත බලවත් වෙන්නේ. මේ විදිහට ලස්සනට පන්සලේ ප්‍රධාන දොරටුව ළඟ වෙසක් පොහොය නිමිත්තෙන් සරසලා තිබුණා. එතකොට මේ තමයි අපි වෙසක් පොහොයදා බලන්න ගිය වෙසක් කූඩු. මේ තියෙන්නේ අපේ ගෙදර අපි සරසපු විදිහ. ආයෙත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් ඔයාලා හැමෝටම සුබ වෙසක් මංගල්‍යයක් වේවා.